right. මොනවද constructions එකේ තියෙන්නේ? Using only a straight edge with a centimeter millimeter scale and pair of compasses and showing the construction lines clearly, construct a triangle ABC such that AB equals 6 centimeter, BAC angle equal 120. Vertex should be on the A point. And AC is how much? 6 centimeters, right? So the first one, you can construct the triangle. No problem. First, draw a straight line AB. Sorry, just draw a straight line. Now AB is how much? 6 centimeters. Measure 6 centimeters to the compass. Keep a compass on a particular point. Draw an arc. And keep the compass on this point. Draw the remaining arc. Then you can construct the AB line. It is 6 centimeters. Then they have provided BAC angle. I think on the AB 6 centimeter. Next one is puta BAC angle 120. Careful about the vertex. Vertex should be A. Therefore, we have to construct the angle at A point. Construct 60 degrees. Keep the compass on A point. Draw an arc. Then construct 60. Again, keep the compass here. Draw the remaining arcs. This should be 120. මේ ජොයින් කරන්න කලින් පුතේ මේ ක්‍රොස් වෙන තැන කව කට්ටෙන් කම්පාස් එකකින් චූටි සිදුරක් හදාගන්න. එතකොට අර ජොයින් කරද්දි රූල් එකෙන් ජොයින් කරද්දි හොඳට ගැට්ට වගේ අහු වෙනවා. තේරුණේ? දැන් සමහරක් අය රූල් එක කොහොම තිබ්බහම මේ පොයින්ට් එක උඩින් අර රූල් එකේ එජ් එකත් එක්ක ඔයාලගේ පෙන්සිල් එකේ ලයින් එක යන්නේ තව ටිකක් එහා පැත්තට. තේරුණේ? ඒ නිසා ඉස්සෙල්ලා මෙතන චුට්ටක් හිල් කරගන්න. හිල් කරනවා කියලා මේ උඩ පැනකට මරියානා ආගදයක් හදන්න යන්න එපා උතන. තේරෙනවද? يعني just පොඩි ටච් එකක් තියාගන්න. එතකොට අර රෝල් එකෙන් ජොයින් කරද්දි ඒ ගැට්ට උඩින් වල උඩින් යනවා වගේ පයින්නවා. තියෙනවනේ ලාදුරු නෑනේ. ඇඟට දැනෙනවනේ. ඒ මොකක්ද ඔයා කිව්වේ? මේ ලෙඩ දෙක අහලා තියෙනවද? ඔයාලා සමහරට අහලා නැතුව ඇති. මෙහෙම ලෙඩක් ගැන අහලා තියෙන දැන් නම් මේක නෑ සාමාන්‍යයෙන්. ලංකාවේ. අඩුයි. සෑහෙන අඩුයි. මං හිතන විදිහට. මෙහෙම ලෙඩක් ගැන අහලා තියෙන කට්ටියත් උස්සන්න බෑ. නේ. අඩුයි. අම්මලා තාත්තලා අහලා බලන්න කියලා දන්නවා. ඔය පරණම කාලේ තිබ්බ. ඒ කියන්නේ දැන් නම් උඩ බෙහෙත් තනම්ම නම් තියෙනවා. කුෂ්ටයක් වගේ හැදිලා ඊට පස්සේ ඇඟ පුරා තුවාල හැදිලා සමහර ගොඩකට වෙන්නේ මේ ඇඟින් මේ කියන්නේ අර සෙන්ස් වෙන්නේ නැහැ ඊට පස්සේ මොකක්වත් දැනෙන්නේ නැහැ. අපි ඒක ලාදුරු කියලා කියන්නේ අර කකුල බෑගුවත් උට දැනෙන්නේ නැහැ නේ. අපි හිතන ලාදුරුද කියලා. කෙනෙකුට එතකොට අර ස්නායු පද්ධතිය වැඩ කරන්නේ නැති වගේ සීන් එකක් එනවා. ඊට වඩා ඔක්කොම ඇඟ පුරා තුවාල දාලා වන වෙනවා සහ බෝ වෙනවා. ඔය ඉස්සර කාලේ ඉස්සර පරණ කාලේ මම ඔය කියන්නේ ඉතින් ඔය ආදි මුතු මිත්තන් කාලේ ඔය වගේ ලෙඩක් හැදුනම දැන් බෙහෙත් එහෙම නැහැනේ. දැන් නම් ඉංග්‍රීසි බෙහෙත් තනම නම් තියෙන හින්දා ඔය වගේ ලෙඩ එච්චර නෑ අඩුයි. ඊට වඩා දැන් ගොඩක් අතින් බෝ නොවන ලෙඩ. දැන් ඉස්සර මිනිසුන් තිබ්බේ බෝ වෙන ලෙඩ. ෂය රෝගේ, ලාදුරු ඔය වගේ මේ ඔය එක එක වසංගතන් තිබ්බේ. දැන් කෙලින් වෙන්නේ මොනවද? බෝ නොවනේ වෙයි. අපේ කෑම බීම රටාවත් එක්ක. බ්ලඩ් ප්‍රෙෂර්, ඩයබටිස්, කැන්සර්ස් ඒ වගේ සීන්. හරිද? මේ එතකොට ඔය ලාදුරු හැදුනාමත් ඉස්සර පරණ කාලේ මිනිසුන්ට බෙහෙත් එහෙම නැහැනේ. කැලේට එහෙම ගිහින් දාන්නේ යාළුවා. එතකොට යාළුවා කැලේ ජීවත් වෙන්නේ. ඇයි මිනිසුන්ට බෝ වෙන ගමේ ඉන්න දෙන්නේ නැහැ එතකොට. පරණම කාලේ. ඉන්න ගොඩක් ඈත අතීතේ. අම්මලා ගහලා බලන්න ඔය රස කතා ඇති. මේ ලාදුරු කියන ඩිසීස් මට ඉංග්‍රීසි නේම් එක නම් මතක නෑ ඕකේ. So can you construct the 120 again? අයියෝ කෙල්ලේ මතක නැද්ද? 120 construct කරන්න. බෙල්ල මිරි ගන්න ඕනේ. Keep the compass on this point and draw an arc. Draw an arc. Draw an arc without changing the distance of the arc. Keep the compass on this point. Then construct the other arc. Then that arc will be intersected particular point. Then again without changing that distance, keep the compass on this point, this intersected point, draw the remaining arc. Ready? Then you will get 120 line. Then next one, AC, A to C, 6 centimeter. Again measure 6 centimeter to the compass. Keep the compass on A point, draw an arc. Keep the compass on A point, draw an arc, right? This one is the C point. Then you can join B and C. Triangle ABC was completed. AC 6 centimeters. Harini? Yes.
බැරි දේවල් අහන්නේ හැමතිස්සෙම. මම බැන්නට කමන්නේ බැරි දේවල් අහන්න. Construct the circle which passes through the vertices A, B, C and name the center of the circle as O. Construct the circle which passing through A, B, C. මේ තුන්දෙනාගේ වෙන circle එකට මොකද්ද කියන්නේ? Circumscribed circle passing through all the three vertices. Circumscribed circle. How to find the center of that circle? Consider මේක center එක නම් එළියේ තියෙන්නේ. Consider the perpendicular bisectors of sides. ඕගොල්ලෝ තියෙනවා construction part එකේ. Here circumscribed circle. Now we have to construct the perpendicular bisectors. Consider AB straight line. Keep the compass on A point. Take pencil more than half length. Draw two arcs either side of the AB. උඩින් යටි මං ගන්නගේ. මේ සමහරක් අය මේක අස්සෙම ඔබනවා නේ මන්ද ඊට නෑ වගේ හරින්නේ. ටිකක් ඈත් කරලා ගනින්න බං ඊට නැත්තම්. Right. And here keep the compass on B point. Again you have to draw two arcs. Join them. You will get perpendicular bisector. නෑ ගියා වගේ තියෙනවා ගණන් ගන්න එපා. And consider another line. Whether it is AC or you can consider BC. කැමති එකක් ගන්න. If you are going to construct the perpendicular bisect of AC, keep the compass on A point, draw two arcs. Keep the compass on B point, again draw two arcs. If you join them together, you will get the, which one? Center O. That is the center O. අපි වෙන පාට පැනින් circle එක දෙමුද? Keep the compass on the center O. Bring the pencil into a particular vertex. ඔය තුනටම තියෙන distance එක equal. O to B, O to A, O to C. දැන් මගේ එක වගේ නෑ. මම මේ measurement වලට නේද ගන්න නෙමෙයි තියෙන්නේ. මේක නිකන් පිටරක් ගියා වගේ තියෙනවා ගණන් ගන්න එපා. ඔයාලා ලස්සන ඇඳ ගන්න ඕක. construct කරගන්න. Then put a construct a perpendicular to AB. Construct a perpendicular to AB at B. That means constructing a perpendicular from a given point, from a point on the line. මේකට දික් කරගන්න පුළුවන්. කොහොමනේ AB තියෙන්නේ? Keep the compass on B point. Draw two arcs either side of B point. මෙතෙන් තියලා මේ දෙපැත්තට කට් කරගන්න. Now keep the compass on here. Draw an arc. Keep the compass on there. Again draw an arc. You can construct the perpendicular. ඔය සෙල්ලම මෙතෙන්ටත් දාන්න. Keep the compass on B point. Draw two arcs either side. දෙපැත්තට අඳගෙන arcs දෙක. Now keep the compass on here. Draw another arc. Without changing the distance, keep the compass on this point. මේ වගේ මම මේ point වල dot දානව නේද? ඒ දාන්නට කව කට්ටෙන් heal කරනවා කියලා පෙන්නන්න. ඔයාලා heal කරගන්න. And keep the compass on here. Draw the remaining arc. This one become the perpendicular. Perpendicular පොඩ්ඩක් ඇද ගියා වගේ වුණා කවන්නේ. කවන්නේ නේ. තරහ වෙන්න එපා. And name the point which it meets the circle as T. ඕක circle එක හැම මෙතන D කියලා ගන්නලු. හරියට ඇඳපුලමයි මට කියන්න මේ line එකයි දෙකම D වලින් හම්බෙන්නේ. මේ perpendicular එකයි bisect එකයි මෙන්න මේ දෙකම D වලින් හම්බෙන්නේ. මේ මෙතනින් හම්බෙන්නේ circle එකෙන් හම්බෙන්නේ නෑනේ. ඒක මට හොයන්න බෑ දැන් මම scale එකට නෙමෙයි ඇඳලා තියෙන්නේ. කමන්නේ අපි නිකන් circle එක හැම මෙතන D කියලා ගමු. වෙනස් වෙන සමහරකට ඔක හරියටම actual අඳින්න තු සමහර chances කියන්න බෑ. බලමු අපි. By giving reasons obtain the value of BDC. නිකේෂ් වට මේ ටික හරිනේ හිතක. By giving reasons find the value of BDC. ඔක අතනින් આવොත් වෙනස් වෙනවා මෙතනින් આવොත් තව වෙන විදිහක් යනවා. Diameter is not there. BDC ගන්න පුළුවන්. Cyclic quadrilateral is there. ABCD is a cyclic. Maybe one here 120. Then BDC angle. BDC angle is 60 degrees. Opposite angles of
Then sum of opposite angles of cyclic quadrilateral. That's become 180. හරිනේ. Therefore, BDC should be 60 degrees. ලියන්න sum of opposite angles. Sum of opposite angles in a cyclic quadrilateral 180. Reasons ලියන්න. හරිද? ඒක තව තේරුණාද? Show that the line AD. Show that the line AD. Show that the line AD is the diameter of the circle. Is the diameter of the circle which passing through A, B, and C. A, B, and C. AD is the diameter. එහෙනම් D මේ පැත්ත වගේ තියෙන්න ඕනේ. AD is the diameter. බලන්න පුතේ කොහේ හරි 90 degree හැදලා තියෙනවද කියලා. දැන් මෙහෙම දීවම් පේන්න ඕන උතරත් පේන්නේ නැහැ ළමයි. පුළුවන් නේ. Then think about D is somewhere here. What is the angle at the AB? D. What is the angle at the B point ABD? Here this side is 90 degree and other also 90 degree. Other side also 90 degree. Then it's become 90. මම වෙනම නිකන් අදින්නගේ නැත්තම් ඔයාලට ඔක පේන්නේ. A is somewhere here, B is somewhere here, O is somewhere here, D is here. Then this one is 90 degree, here also 90 degree. When a certain chord makes 90 degree on the circle, this should be a diameter because angle at the semicircles are 90 degrees. Yes, and theorem, angles in semicircle are 90 degree. Therefore, what happened? AD is the diameter. කෝඩ් එකක් ජොයින් වෙලා හැදෙන ඇන්ගල් එක 90 නම් මේ කෝඩ් එක අනිවාර්යයෙන්ම ඩයමීටර් එක.